එන්ගේජ්මන්ට් එකට කියලා කිව්වා නේද? ඇත්තටම එන්ගේජ්මන්ට් එකට නේද? නෑ ගොඩක් කට්ටිය දැන් ඇවිල්ලා මේ එන්ගේජ්මන්ට් එකට කියලා මේ වෙඩින් එකට තමයි මේකප් එක දාගෙන යන්නේ. අපිට නම් ප්‍රශ්නයක් නෑ. දැන් අපි මේකප් එක දාලා දෙන්නේ මේ පැය දෙකකට හරියන්නේ. එන්ගේජ්මන්ට් එක පැය දෙකක් වගේ නේ දෙන්නේ. ඒකට හරියන විදිහට තමයි මේකප් එක කරන්නේ. ඉතින් මිනිස්සු කරන්නේ ඇවිල්ලා මේ වෙඩින් එකට මේකප් එක බේව කරගෙන යන්නේ. දාලා ගිහලා හරි මේකප් එක ඉතින් පැය දෙකනේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අර හේදලා යනවා. හේදලා ගියාම ඉතින් මිනිස්සු හානවා ආමි කොහෙන්ද මේකප් එක දැම්මේ හරි කැතයිනේ කෝ මේකප් එක මොන සැලොන් එකෙන් දැම්මේ ඒක කට වහගෙන ඉන්නේ නේ ඔරයකින් තමයි මේකප් එක දැම්මේ අපිට මේ ෆින්ගර් දෙක කරන්නේ ඉතින් අපේ ඉමේජ් එක හැමෝම ඩැමේජ් වෙනවා ඒක ඉතින් දැන් මේ අපිට ප්‍රශ්නයක් නැහැ අපි ඉතින් මේ මේකප් එක දාලා දෙන්න පුළුවන් ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි බොරු කියන්න නරකයි අර ගාන අඩු වෙනවා එහෙමයි කියලා තමයි මේ එන්ගේජ්මන්ට් එකට මේ කියලා මේ කරගන්නේ. හැබැයි එහෙම කරන එකෙන් වෙන්නේ අපිට අපේ ඉමේජ් එක ඩැමේජ් වෙන එක. නැද්ද? ඒක. මේ අපි දැන් වෙඩින් එකට එහෙම නෙමෙයිනේ වෙඩින් එකට අපි දාන පැය 10ක් 12 මුළු දවසමනේ. අපි ඒකට හරියන්නේ සොට බලන විදිහට තමයි මේකප් එක දාන්නේ. මේකප් මේ කාසාද හදලා ගියත් මේකප් එක හදලා යන්නේ. ඒ තරමට හොඳ මේකප් එකක් අපි දාන්නේ. ඉතින් ඒක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එන්ගේජ්මන්ට් එකට කියලා වෙඩින් එක මේකප් කරනක එක හරි වැරදි නේද? මේ විදිහට කරන එක. ඉතින් මම එන්ගේජ්මන්ට් එකට නේද? මම ඉතින් ඔයාලා නම් ඉතින් විශ්වාසවන්ත කස්ටමර්ස්ලා ඔයාලා නම් ඉතින් එහෙම බොරු කියන්නේ නැහැ. ඒ වුණාට හරි කැතයි. මහා ජරා වැඩ ඒවා. මම නම් කැමතිම නැහැ. නේදනේ? ගන්නවා වගේනේ. කිව්වනම් මොකද අක්කේ මට සල්ලි නැහැ. මට බෑ මම ඇත්තටම කරලා දෙනවා. එහෙම කිව්වනම් මට අමාරුයි. මං අඩු කරලා මං එහෙමයි මම අර දාගෙන මැරෙයි මම මගේ අතින් පාඩු වෙන්න හැරි මං කරනවා. මේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. බොරු කියාගෙන කරන මං ආසපනේ. එන්ගේජ්මන්ට් එක නේද ඔයා?